අද මම කතා කරන්නේ ක්‍රීඩා වලට ලන්සු තියන්න පුළුවන් Aviator Crash වගේ ගේම් සෙල්ලම් කරලා මුදල් උපයන්න පුළුවන් හොඳ සයිට් එකක් වන 88 star app එකට හෝ 88 star සයිට් එකට අලුත් අප්ඩේට් එකට ගැලපෙන විදිහට රෙජිස්ටර් වෙලා ඩිපොසිට් විත්ඩ්‍රෝ ප්‍රශ්නයකින් ගැටලුවකින් තොරව කරන්න පුළුවන් 100ට 200ක බෝනස් වාසි ලැබෙන account එකක් හරි විදිහට ක්‍රියේට් කරන විදිහ මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ මම පහලින් දීලා තියෙන link එකෙන් 88 star app එක ඩවුන්ලෝඩ් කරගන්න නැත්නම් 88 star site එකට යන්න මම ඔයගොල්ලන්ට 88 star account එකක් create කරලා වෙන්නන්නේ 88 star app එකෙන් site එකේ කියලා වෙනසක් නැහැ මුලින්ම ඔයගොල්ලෝ 88 star app එක open කරගන්න ඊට පස්සේ මෙතන උඩ registration කියලා තියෙන තැන ඔබන්න ඊට පස්සේ one click දෙන්න ඊළඟට ඔයගොල්ලෝ මෙන්න මේ වගේ තැනකට එන්නේ එතන country එක මුදල් ආකාරය ඔටෝ සිලෙක්ට් වෙලා තියෙනවා මෙතන බෝනස් තියෙනවා බෝනස් මුදල ලැබෙන්න මෙතන ප්‍රොමෝ කෝඩ් එක ඇඩ් කරන්න ඕගොල්ලන්ට 100ට 200ක බෝනස් වාසියක් ලැබෙනවා ඊට පස්සේ මෙතන යට තියෙන ටික් තුන දාන්න ටික් තුන දාලා රෙජිස්ටර් කියන බටන් එක දෙන්න ඊට පස්සේ ඕගොල්ලන්ට එනවා human කෙනෙක්ද කියලා හොයන්න වෙරිෆිකේෂන් එක එතනදී ඕගොල්ලන්ට කියලා තියෙන විදිහට ඒක සිලෙක්ට් කරලා ඉස්සරහට යන්න ඊට පස්සේ වෙරිෆිකේෂන් එක ඉවර වුණාට පස්සේ ඔයගොල්ලන්ව එතනින් account එක හරියනවා මෙතන ඔයගොල්ලන්ට එන username එකේ password එකේ screenshot එකක් ගහලා තියාගන්න කොහොම හරි එක නැත්නම් ලියලා හරි තියාගන්න පරිස්සම් කරලා ඊට පස්සේ next දෙන්න දැන් ඔයගොල්ලන්ව create වුණ account එකට ගෙනියනවා එතනින් back වෙලා මෙතන menu කියන එකට යන්න menu කියන එකට ගිහිල්ලා මෙතන personal profile කියන තැනට touch එකක් දෙන්න touch එකක් දීලා edit detail කියන තැනට යන්න ඒ ගිහිල්ලා ඔයගොල්ලන්ගේ surname එක first name එක උපන්දිනේ ඒ අහලා තියෙන විස්තර ටික හරියට දීලා ඊට පස්සේ document type කියලා අහලා තියෙන එකට ඔයා දෙන document type එක national ID card නම් එහෙම driving license නම් එහෙම ඒ අදාළ එක තෝරලා ඊට පස්සේ ඒකේ document number issued කරපු දිනේ දීලා ඊට පස්සේ issued by කියන තැනට දැන් national ID card දැම්මනම් ශ්‍රී ලංකන් government කියලා දීලා save දෙන්න එහෙම කරාට පස්සේ ඊළඟට ඕගොල්ලෝ මෙතන email කියන තැනට touch එකක් දීලා එතෙන්ට email එක add කරගන්න phone number කියන තැනට touch එකක් දීලා එතෙන්ට phone number එක add කරගන්න ඕන ඒ දෙක add කරගන්න ඕගොල්ලෝ ඊළඟට මෙන්න මෙතන password කියලා තියෙනවානේ එතෙන්ට ඕගොල්ලෝ change කියන එක දීලා password එක ඕගොල්ලෝ හොඳ password එකක් එතෙන්ට දාගන්න ඊට පස්සේ ඕගොල්ලෝ account එක deposit withdraw අවුලක් නැතුව කරගන්න පුළුවන් විදිහට account එක හරි විදිහට create කරලා ඉවරයි මම හිතනවා මම පැහැදිලි කරපු විදිහ ඕගොල්ලන්ට හොඳට තේරුණායි කියලා ඕගොල්ලන්ට තවත් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මගේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න මගෙන් මේ ප්‍රශ්න ගැන අහන්න ඕන දෙයකට රිප්ලයි කරන්නම් මම